සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අප සියලු දෙනාටම මේ ප්‍රසන්න ගුරුකුල ඉංග්‍රීසි YouTube channel එකට සම්බන්ධ වෙච්ච මීට කලින් මම පාඩම් දෙකක් මේ පිළිබඳව කරලා තියෙන නිසා මම මේ ගැන ලොකු විස්තරාත්මක දෙයක් කියන්නේ නැහැ. අපි එහෙම හැක ඉක්මනින්ම අපේ පාඩමට සම්බන්ධ වෙමු. එහෙනම් මම පාඩම ආරම්භ කරනවා. දැන් ඔයාලට පේනවාද පළවෙනි වචනේ විදියට grow කියන වර්ධනය වීම කියන වචනේ. එතකොට ඒක නාමපදයක් විදියට the growth of the plant was impressive. ශාකයේ වර්ධනය ආකර්ෂණීය විය. මෙතන නාමපදයක් විදියට ඉඳලා තියෙනවා. බලන්න verb එකක් විදියට කොහොමද ඉඳලා තියෙන්නේ? I want to grow my own vegetable. මෙතන ක්‍රියාපදයක් විදියට to grow කියන එක. මට වගේම එළවලු වගා කිරීමට අවශ්‍යයි. ඊළඟට බලන්න the growing tree reach high into the sky. වැඩෙන ගස අහස උසට නැගින. මෙතන නාම විශේෂණ පදයක් විදිහට ඉඳලා තියෙනවා. ඊළඟට ඔයාලට වෙන ක්‍රියා විශේෂණ පදයක් විදිහට නමුත් මේ grow කියන වචනේ නෙමෙයි අරන් තියෙන්නේ. quick කියන වචනේ quickly කියන වචනේ තමයි අරන් තියෙන්නේ. quick කියන වචනේ adverb ක්‍රියා විශේෂණ පදේ quickly කියන එක අරන් තියෙන්නේ. grow කියන එක ඒ growingly කියලා ගන්න පුළුවන්. නමුත් මෙතන අරන් තියෙන්නේ quickly කියන වචනේ අරන් තියෙන. ඒතකොට grow කියන වචනේ the plant මෙතන වගේ the plant grew කියන්නේ grow කියන එක past tense එක grew කියන්නේ the plant grew quickly with good care. හොඳ සැලකිල්ලෙන් ශාක ඉක්මනින් වර්ධනය විය. ඊළඟ බලමු help උපකාර කියන වචනේ noun නාම පදයක් විදිහට කොහොමද වෙන්නේ? she offered help to the elderly. ඒ වයස්ගත මිනිසුන්ට තම උපකාරය ලබා දුන්නේ. මෙතන නාම පදයක් විදිහට. ඊළඟ බලමු ක්‍රියාපදයක් විදිහට can you help me with my homework? මගේ ගෙදර වැඩවලට උදව් කරන්න පුළුවන්ද? ඊළඟට adjective එක විදිහට the helpful teacher answer all questions. උපකාරවන්ත ගුරුවරයා සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඊළඟට බලන්න ඒකේ adverb එක කොහොමද එන්නේ? he kindly helped me. ඔහු කරුණාවෙන් මට උදව් කළා. ඊළඟ බලමු invite කියන එක ආරාධනා කිරීම කියන වචනේ. එතකොට මේක I received an invitation to the party. මට ප්‍රිය හමුවකට ආරාධනා පත්‍රයක් ලැබුණා. We will invite everyone to the event. අපි සැමට උත්සවයට ආරාධනා කරන්නේ. මෙතන ක්‍රියාපදයක් විදිහට we will අනාගත කාලයේ ක්‍රියාපදයක් විදිහට we will invite everyone to the event. ඊළඟ බලමු නාම විශේෂණ පදයක් විදිහට the inviting atmosphere. atmosphere කියන එක නාම විශේෂණ පදයක් විදිහට inviting කියන එක made us feel comfortable. ඊළඟ බලන්න එතන කියන්නේ ආරාධනාකාරී වාතාවරණය අපිට සුවපහසුවක් දැනුණා. ඊළඟ ක්‍රියා විශේෂණ පදයක් විදිහට she invitingly smiled at the guest. අමුත්තන් ලෙස ආරාධිත ලෙස සිනාසුනා. ඒ කියන්නේ යම් කිසි දෙයක්කට ආරාධනා කරන කෑම කන්න හරි මොකක් හරි ආගන්තුක සත්කාර කරන්න බවක් පේන්න තිබුණ ඇගේ හිනාවේ කියන එක. ඊළඟට බලන්න jump කියන වචනේ පනින්න කියන වචනේ නාම පදය the jump over the fence was high. වට උඩින් පැනීම ඉතා උස විය. ඒක නාම පදයක් විදිහට ඉඳලා තියෙනවා. the cat will jump onto the table. බලලා මේසේ මතට පනිනු නැත. jump ක්‍රියාපදයක් විදිහට ඊළඟ කියන නාම විශේෂණ පදයක් විදිහට it was a jumping competition at the event. ඒ පැනීමේ තරගයක් තියෙනවා. ඒක නාම විශේෂණ පදයක් විදිහට he jumped excitedly during the race. තරගයේ අතරතුර ඔහු උද්‍යෝගයෙන් පැන්නා. මෙතන ක්‍රියා විශේෂණ පදයක් විදිහට excitedly කියන වචනයට මෙතන අරන් තියෙන ඇත්තටම මෙතන සමාවෙන්න ඕනේ. මෙතන excitedly කියන වචනේ තමයි adverb එකක් විදිහට අරන් තියෙන්නේ. jump කියන වචනේ නෙවෙයි අරන් තියෙන්නේ. මෙතන අරන් තියෙන්නේ excitedly. excite කියන වචනේ තමයි excitedly කියලා අරන් තියෙන්නේ. jump කියන වචනට adverb එකක් විදිහට excitedly කියන වචනේ තමයි අරන් තියෙන්නේ. මොකද
සමහර ඉංග්‍රීසි වචනවල ක්‍රියා විශේෂණ පදය හැම වාක්‍යයකටම ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට ආදේශ කරලා වෙනත් වචනයක් excite කියන වචනය අරන් jump කියන එකට කොහොමද excite කියන වචනේ adverb එකක් විදිහට දෙන්නේ කියලා මෙතන අරන් තියෙන excitedly කියන වචනේ. ඒකට මෙතන jump කියන වචනේ verb එකක් විදිහට තමයි එදිලා තියෙන්නේ. ක්‍රියා විශේෂණ පදයක් විදිහට එදිලා තියෙන්නේ excitedly කියන එක. during the race තරඟයේ අතරතුර ඔහු උද්‍යෝගයෙන් පැන්නා. ඊළඟට බලමු අවසාන වචනේ no කියන එක දැනගැනීම කියන එක. එතන නාම පදයක් විදිහට he is knowledge about history vast. ඒකේ ඉතිහාසය පිළිබඳ දැනුම විශාල විය. I want to know more about the topic. මට මේ විෂය පිළිබඳව තවත් දැනගැනීමට අවශ්‍යයි. ක්‍රියාපදයේ විදිහට කොහොමද එදෙන්නේ? ඊළඟ adjective එක විදිහට she is knowledgeable teacher. එයා දැනුම ඇති ගුරුවරියක්. ඊළඟට බලන්න adverb එකක් විදිහට ක්‍රියා විශේෂණ පදයක් විදිහට he answers the question knowingly. ਉਹ ප්‍රශ්නය දැනුමෙන් පිළිතුරු දුන්න බවක් පෙන්නයි. එහෙම නැත්නම් ඔහු දැනගෙනම ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. එතකොට දැන් ඔයාලට පේනවානේ නාම පද, ක්‍රියාපද, නාම විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද කොහොමද ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය වලට ප්‍රායෝගිකව යොදන්නේ කියන්නේ. ඉතින් මම මේ ගැන මුල් පාඩම් වල ඊට වැඩිය ලොකු විස්තරයක් කතා කරලා තියෙනවා. ඉතින් ඒ නාම විශේෂණ කියන්නේ මොනවද, ක්‍රියා විශේෂණ කියන්නේ මොනවද කියලා සරල අදහස පහුගිය පාඩම් වල දීලා තියෙනවා. මේ පාඩම ගොඩාක් දීර්ඝ කරන්න අකමැති නිසා මම කෙටියෙන් සඳහන් කළේ. එතකොට ඒ පරණ පාඩමුත් බලමු නැති අය මේ channel එක subscribe කරන්න දිගටම රැඳිලා ඉන්න. අලුත් වීඩියෝස් වලින් ඉංග්‍රීසි දැනුමට අවශ්‍ය දේවල් කරනවා. ඔයාලට වැඩිදුර ඉගෙන ගන්න අවශ්‍ය නම් මට කතා කරලා ඒ ගැන පන්තියකට සම්බන්ධ වෙලා ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් පන්තියට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා. ඔබේ සියලුම කටයුතු ජයග්‍රාහී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ පාඩම අදට අවසන් කරනවා. ඉදිරියේදී පැමිණ සිටින්න subscribe කරන්න දැනුම එකතු කරගන්න මාත් සමග රැඳෙමින් සුබ දවසක් එනම් සියලු දෙනාට.